කිරිසමන් කිරිසමන් මේ ඉන්නේ අපේ කිරිසමන්. ඉතින් ඔයාලා හැමෝම කමෙන්ට් දානවා. දැන් මු කොල් සෙට් එකක් එක්කගෙන මට ගැහුවා. දැන් පස්සේ තමයි මේ අපි අඳුරගත්තේ. DM ප්‍රොමෝෂන් කියලා ගහලා ඉන්න කට්ටිය. මම දැන් ඔයක කෙල්ලකින් ඇහුවා DM ප්‍රොමෝෂන් කියන්නේ මොකද්ද? DM කියන්නේ මොකද්ද? අපි ණයාව එල්ලලා තිබ්බේ මේම මේ ගහක. මම ඕල් එකේ වගේ ඉන්නවා. මෙයා ඉන්නවා ගහකට සැංගිලා. මෙයා ණයාව දාන්න කෑ ගහලා දුවනවා. අර කුණුවරපත් කියලා අපිට කිව්වේ. ඔව්. කියලා ගහලා ගියේ. අයියා මගේ ප්‍රොමෝෂන් ප්‍රයිස් එක 80යි. මම හිතන්නේ විදිහටම කියනවා. ඉතින් කොපි කරන්න ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. හැමෝටම කොපි කරන්න බෑනේ. ඉතින් ලංකාවේ කාටවත්ම එයාගේ කන්ටෙන්ට් එකක් කරගන්න බැරි වුණානේ. ඒ කියන්නේ මූ කැමති එක්ක අපිට යාළු කරගන්න දෙන්නෙත් නෑ. හරිද? මූ කිය නෑ මං සෙට් කරගන්නවා බා. ටික දවසක් ගිහිල්ලා නෑ බං සෙට් නෑ බං. අපි දැන් විහංගව මුලින්ම දකින්නේ ප්‍රෑන්ක් වීඩියෝ වලින්නේ. ඇයි කන්ටෙන්ට් එක මාරු කරන්න හිතෙන තැනකදී? එලෙසක මුලාවේ ඔබ මාසිතට ඔබේ වශී උනේ නුඹ ඔය මායංකාර දැස්සට රත්ත පැදි තොල් පෙද්දික මතකයි මට ලාවට හිනාවට ආසක අයුබෝවන් ඔයාලටත් එකතු වෙලා ඉන්නේ මනි වර්සිටින් කියන පොඩ්කාස්ට් සෙග්මන්ට් එකත් එක්ක අද අපේ එපිසෝඩ් එක ටිකක් නෙවෙයි ගොඩක් ස්පෙෂල් වෙන්න යන්නේ මොකද අද එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක් ඉන්නේ. මේ දෙන්නම සෝෂල් මීඩියා හරහා වෛරල් වුණේ හරිම පොඩි කාලෙකින්. ඉතින් අයුබෝවන්. අයිබෝන් කොහොමද ඔයාලා අඳුරන්නේ? පොඩි කාලේ ඉඳන්ම යාළුවද කොහොමද? ඔව් අපි පොඩි කාලේ ඉඳන් යාළුවෝ. මෙයා මගේ යාළුවෙක්. ඉස්කෝලේ කාලේ තමයි ඉස්කෝලේ. දෙන්නගෙම ගෙවල් එක ළඟද නැත්තම් කොහොමද? යාළුකම ඇති වෙන්නේ මුලින්ම? මූ කුමාරි මට මං හිතන්නේ 5 වසරේදී වගේ මේ මූ කොල් සෙට් එකක් එක්කගෙන මට ගැහුවා. දැන් පස්සේ තමයි මේ අපි අඳුරගත්තේ. පොඩි වලියකින්. දෙන්නම එක ඉස්කෝලේ කිව්වනේ. ඉස්කෝලේ මොකද්ද? අපි කියන්නේ මුල ගියේ රාජසිංහේ ඊට පස්සේ ඕලෙවල් වලින් පස්සේ ඉස්කෝල දෙකකට වගේ. දෙන්නම මේ එකට රාජසිංහ කියලා ඊට පස්සේ ඕලෙවල් රිසර්ච් වලින් ඉස්කෝල දෙකට. ඉස්කෝල දෙකකට. මාරු වෙච්ච ඉස්කෝල දෙක. මම ගියා තර්ස්ටන් එකට මෙයා ගියා බොමිය. අපි දැන් විහංගව මුලින්ම දකින්නේ ප්‍රෑන්ක් වීඩියෝ වලින්නේ. ඇයි කන්ටෙන්ට් එක මාරු කරන්න හිතෙන තැනකදී? ප්‍රෑන්ක් කියන්නේ අර ප්‍රෑන්ක් කියන සබ්ජෙක්ට් එක හොදයි සාමාන්‍යයෙන් අර views යවා ගන්න. views යවා ගන්න ප්‍රෑන්ක් හොදයි. හැබැයි ප්‍රසිද්ධ වෙන්න ප්‍රෑන්ක් කියන එක හරියන්නේ නැහැ. දැන් ළඟදී මං හිතන්නේ CIK වෙනවා FB එක. ඒක ගැන තියෙන හැඟීම කොහොමද? මාස 5ක් හරි 4ක් හරි ඇතුළත ඉති. 4 ඉති. FB TikTok දෙකම කරගත්තා. පොඩි කාලයක් ඇතුළත ලොක ගේමක් ගහනවා. දැන් මේ යාළුවට pet name එකක් භාවිතා වෙනවා කියලා හැමෝම කතා වෙනවා. ඒක ගැන කතා කරා. කිරිසමන් කිරිසමන් මේ ඉන්නේ අපේ කිරිසමන්. ඉතින් ඔයාලා හැමෝම කමෙන්ට් දානවා. දැන් වීඩියෝ අපේ පළවෙනි පාට වීඩියෝ දාන්න පටන් ගත්ත දවසේ තමයි කිරිසමන් නේද මේ කිරිසමන් නේද මේ. ඔව් කිරිසමන් තමයි මේ ඉන්නේ. ඇත්තටම මේ කිරිසමන් කියන නම ඇතුලේ මොකක් හරි කතාවක් තියෙනවද විශේෂ කතාවක්? ඒක නම් මන් දන්නේ නැහැ. මම ඔක්කොම කිරිසවන් කියනවා මට නම් ඇත්තටම කියන්නේ කිරිසවන් නෙමෙයි මාව කිරිසවන් වගේ පේනවා මං අහන්නේ. විහිග කියන්න බලන්න මොකක් හරි තියෙනවද? මෙයාගේ තියෙන අර මූණේ ලුක් එකයි ඒ කොණ්ඩේ ලුක් එකයි එක බලද්දී අර ඔව් මං හිතන්නේ කන්නාඩි දෙක දාමු බලන්නේ. කන්නාඩි දෙක දැම්මොත් ඒ වගේම තියෙයි. දාන්නවා. දාලා බලලා අම්මට සිරි කොණ්ඩේ ඩය කරා නම් කිරිසමන් මම තමයි කිය. නෑ මං කොණ්ඩේ පාඩ කරන්න හිටියේ පාඩ කරෙත් නෑ ඔය කතාවින්ද. දැන් ඔය දෙන්න සෝෂල් මීඩියා වලට එන්නේ කොයි කාලේ වගේද? කොහොමද මේ කන්ටෙන්ට් කරන්න ඕනි කියලා අදහසක් එන්නේ? මං හිතන්නේ මේ ඒකත් අපි රන් වෙලා බලි ගිහිල්ලා ඊට පස්සේ ෆිට වුණාන් පස්සේ අපි පොඩි කාලේ තමයි වගේ පටන් ගත්තේ. පොඩි කාලේ තමයි. ඒ කියන්නේ දෙන්න රණ්ඩු වෙච්ච තැනොත් තිබ්බද? රන් වෙච්ච කියන්නේ අපි දෙන්න සෙට් වුණේ පොඩි රන්දුවකින්නේ. රණ්ඩුවකින් අපි මතකයක් මතක් කරමු. හරියට බලුවොත් අපි 2018 වගේ තමයි මේ කන්ටෙන්ට් වලට බහින්න ගත්තනේ. ඔව්. ඊට පස්සේ නිකන් ආතල් එකට වගේ. නිකන් ගෙදර ඉන්න කොරෝනා දවස්වල කොරෝනා දවස්වල. ඒ කාලේ කොහොමද views ගියාද? දැන් වගේ මුලදිම views ගියාද කොහොමද? නෑ නෑ ඒ කාලේ views පටන් ගත්ත ගමන් ඉතින් ලොකුවට views එකක් නෑ දැන් නැහැ. දැන් මේ කීවෙනි page එකද කියලා හොත ඔයාලා හදපු පළවෙනිම page එකද කොහොමද? TikTok එක නම් මං හද පළවෙනි page එක. FB එකත් පළවෙනි page එක. මේ අපි YouTube උත් කරා. YouTube නම් වැඩිනේ YouTube 4-5ක්. ඒ කියන්නේ පළවෙනියටම පටන් ගත්තේ ඔය 9න්ද නැත්නම් නම වෙනස් කරාද කාලෙත් එක්ක කොහොමද? FB එකේ TikTok එකේ ඔය නම්මයි. ඔව් ඒ නම කියන්නේ පොඩ ඇන්ගල් වලට පොඩි. මගේ නේම් එකම තමයි තිබ්බේ. ඒක වෙනස් කරා අපි පොඩ කියන්නේ විහාග චතුමික තිබ්බා. චතු බෝයි කියලා තිබ්බා. ඊට පස්සේ ඔකේ කියලා තිබ්බා. ඊට පස්සේ අන්තිමට නම්ම දාගත්තා. දැන් ඔයාලා දෙන්න කිව්වනේ මුලින් වීඩියෝස් වයිරල් යන්නේ නැහැ කියලා. මුලින්ම වයිරල් ගියපු වීඩියෝ එක මොකද්ද? මම FB එකේ TikTok එකේද? FB එකේ? FB එකේ මුලින්ම ගියේ අර මේ නන්නේ
නන්ට කලින් ගියා අර මතකද දන්නේ අර මේ අර ෆෝන් ඔස්සපු කෙල්ලෙක්ගේ කතාවක් තිබ්බේ. ෆෝන් එකක් උස්සලා කුරුණෑ කළද කොහෙද? ඒකට අම්මයි දුවයි. ඔව්. ඒකට බැනලා දාලා තිබ්බේ. එතකොට ඒක දැන් FB එකේ TikTok එකේ දෙකේම එකද වයිරල් ගියේ? TikTok එකේ මොකද මුලින්ම වයිරල් වුනේ? TikTok එකේ මුලින්ම ගියේ නන්ගේ සීන් එක. නන්ගේ සීන් එක ඒක තමයි මුලින්ම. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ නන් කෙනෙක්ද කරලා නැද්ද මේ කලින් මං හිතන්නේ 2019 20 නෑ වැඩිනේ 24 වගේ නන් කෙනෙක් වයිරල් වුණා එකපාරට මේ අර කැලෑවක ඉන්නවා කැලෑවල ඒක පාළු පැතිවල අපිම හදලා ඉතින් අපිම නන් කෙනෙක් හදලා මේ අපි මෙයාට අන්දෝලා අපිම දැම්මා වීඩියෝ එක එළියට වීඩියෝ ටික ඔක්කොම දිව්වා ඒක තමයි මේ TikTok වල වයිරල් යන්න පටන් ගත්තේ. මිලියන මං හිතන්නේ ගියා එකමාරක් දෙකක්. දැන් මං හිතන්නේ කන්ටෙන්ට් හදන්න හොඳ අයිඩියාස් ඕනේ නැතුව views යන්නේ නැහැ නේ කීයටවත්. එතකොට මේ කන්ටෙන්ට් හදන්න දෙන්නම ප්ලෑන් කරලාද නැත්නම් තනියම එක්කෙනෙක් හදලා අනිත් කෙනා උදව් කරනවද කොහොමද? දැන් මෙහෙම ඇත්තම කතාව දැන් මේ මෙතන අපි පොඩි මේකක් කරේ. ඒ කියන්නේ අපි මුලින්ම අපි පිටරට කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ව අනුගමනය කරා. කවද? ඇඩම් කියලා. ඇඩම් කියලා. හැමෝම දානවා කොපි කියලා. ඒකට කියන්නේ කොපි නෙමෙයි අනුකරණය කියලා. අපි හැමෝම කාවම හරි අනුකරණය කරනවා. අපි ඉන්ස්පයර් වෙන්නේ කාගෙන් හරිනේ. එතකොට ඔයාලා ඉන්ස්පයර් වෙන්නේ ඇඩම්ගේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් පුළුවන් නම් කියන්න බෑ ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් ලගෙන්. හරිද? ඉන්දියාවේ හරි. හරිද? චීනේ හරි කන්ටෙන්ට් නැතුව තනියම හිතලා හදන කන්ටෙන්ට් කියන්න බෑ. ඒක බලන්නේවත් නැතුව අඩුව ඒක ආభాෂයක්වත් ගන්න නැතුව හදන කන්ටෙන්ට් මොනවද? එහෙම කන්ටෙන්ට් නැහැ. අපි හැමෝම දෙයක් ඉගෙන ගන්න හරි මොකට හරි වීඩියෝ එකක් අනිවාර්යෙන් බලනවා. කන්ටෙන්ට් එකක් බලන්න නැතුව දෙයක් කරන්නේ නැහැ. අනිවාර්යෙන්ම. අපි ඔතනට කරේ මොකක්ද දන්නවද? අපි කරේ අපිට ඕන වුණා ෆෑන් බේස් එකක් හදාගන්න. ඒ කියන්නේ අපිටම කියලා ෆෑන් බේස් එකක්. අපි මුලින්ම ප්‍රෑන්ක් කරා. අනික දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි ලංකාවේ සමහර අය පිටරට වීඩියෝස් බලන්නෙත් නැහනේ. දැන් සමහර අයට ඒව බලන්න දැනුමකුත් නැහැ. ඒ වගේ අයට මං හිතන්නේ ලොකු දෙයක් ඔය වගේ වීඩියෝස් තියෙන එක. ඔව් ඒක ඇත්ත. දැන් මෙයාගේ වගේ ප්ලෑන් එක තිබ්බේ දැන් අපි දෙන්න මේක කියන්නේ මේක අර ඔහේ ගහගෙන දැන් අපි එක එක විදිහට කරානේ. මම ප්‍රෑන්ක් කරා. කැලණියේ ලයි දාලා මිනිස්සුන්ගේ බැනුම් ඇහුවා. ඕ අපි මූ දැම්මා අර ඒක හොද මතක කිරිවා කරද? මේ අර එක ඇන්ටි කෙනෙකුයි දුවෙකුයි අපි නයාව එල්ලලා තිබ්බේ බේම මේ ගහක මම ඕල් එකේ වගේ ඉන්නවා මෙයා ඉන්නවා ගහක පිට සැංගිලා මෙයා නයාව දැම්ම කෑ ගහලා දුවනවා අර කුණුවරපත් කියලා අපිට කියේ කොහොමද අතීතයයි දැන් ඉන්න තැනයි එක යන සසඳනකට කොහොමද දැනෙන්නේ දැන්? තාම නම් මදිනේ. තව ඉස්සරහට යනවා. තාම මේ පටන් ගත්ත විතරයි. මාස 4-5ක් ඇතුළත ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ ඔය දෙන්නට හිතෙන නැද්ද? දැන් කන්ටෙන්ට් හදනකොට සමහරු බයිනවා. දැන් ඔයාලම කියනවා සමහරු කොපි කියනවා කියලා. මේක නවත්තන්න ඕනේ. මේක හරියන්නේ නැහැ. ඒ වගේ තැන් එපා වෙච්ච තැන් තිබිලා නැද්ද? ඒක අපිට කොච්චර වැරණක් තියදී අපි අපේ ගමන කොහොමත් යනවා. ඔයාලා මං හිතන්නේ දැන් දෙයක් ඇචීව් කරගෙන තියෙනවා. ඇචීව් කරගෙන කියන්නේ මේක මෙයාගේ මගේ ප්ලෑන් එක. ඒ කියන්නේ දැන් මිනිස්සු හැමෝම කොපි කියලා ඔයාලා බැන්නට ඒක අපි ඔඩියන්ස් එක අල්ලගන්න කරපු දෙයක්. මං හිතන්නේ කොපි කරන්න ටැලන්ට් එකක් තියෙන්න ඕනේ. හැමෝටම කොපි කරන්න බෑනේ. කොපි කරන එකදී හරියට කරන්න ඕනේ. හරියට කරන්න ඕනේ නැත්නම් ඉතින් ඒක ප්‍රතිලාභයක් නෑනේ. බලන කෙනාට ප්‍රතිලාභයකුත් නෑ, කරන කෙනාට ප්‍රතිලාභයකුත් නෑ. ඉතින් හිතන්න ඇඩම්ස් කියන පුද්ගලයා දැන් වයිල්ුණ 2021 වගේ. ඉතින් ලංකාවේ කාටවත්ම එයාගේ කන්ටෙන්ට් එකක් කරගන්න බැරි වුණානේ. ඒත් ලේසි කන්ටෙන්ට් එකක් කරගන්න බැරුණේ. මෙතන අපි කරේ කොපි එක නෙමෙයි අපි අනුකරණය කරලා අපේ ඔඩියන්ස් එක දැන් අපි කොපි කරන්නේ නෑනේ. දැන් තමන්ගේම වීඩියෝස් හදනවා. මං හිතන්නේ මේ ඔය කොපි කරනවා කියලා බයින්නේ දෙයක් කරගන්න බැරි මිනිස්සු. ඔව්. ඇත්තම කතාවෙම වෙන්න පුළුවන්. මොකද නැත්තම් කමෙන්ට් එකක් දාලා දැන් හේට් කරන අයට මොකද කියන්න තියෙන්නේ? දැන් මං හිතන්නේ හේට් කරන අය අඩුයි ගොඩක් දුරට. හේට් කරන්නේ නැහැ දැන් කවුරුත්. සතුටු හේට් කරද හේට් කරනවා කියන්නේ ඉතින් අපිට තරහකාරයෙක් ඉන්නවා කියන ඉතින් දැන් ඔයාලට හිතන විදියට කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට දැන් කන්ටෙන්ට් එකක් ඇතුලේ හදනවනේ දැන් අපි වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ ක්වොලිටි එක කොච්චර දුරට බලපානවද කන්ටෙන්ට් එක දුවන්න? කන්ටෙන්ට් එකේ ක්වොලිටි එක තමයි ඇත්තටම තියෙන්නේ. يعني කන්ටෙන්ට් එක අපි අනිවාර්යෙන් ක්වොලිටි කොහොමද බලපාන ක්වොලිටිය. ක්වොලිටියත් එක්කද දැන් අපි නිකන් ඉඳලා දාන කන්ටෙන්ට් එකකට වඩා අපි යම්කිසි ගාණක් වියදම් කළා කැමරාස් වලින් එඩිටර්ස්ලා වලින් එහෙම දාන කන්ටෙන්ට් ඇත්තටම දුවන වැඩි. ක්වොලිටිය තමයි වැදගත් වෙන්නේ. දැන් මේ ඔය දෙන්නත් එක කතා කරනකොට මේ මට මතක් වුණේ දැන් ලංකාව ඇතුලේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට ඉස්සර තිබ්බේ හරිම පොඩි තැන වීඩියෝ කරනවද ඒ වගේ දේවල් නැහනේ. දැන් මං හිතන්නේ ටික ටික ඒ සමාජ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. ඒක ගැන කතා කරොත්
හැබැයි කියන්නේ වෙනස් වෙනවා හැබැයි තාම ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස් සට ලොකු වැලියුව එකක් දෙන්නේ නෑ රජයේ රස්සාවක් කරන්න ඔහොමනි කියන්නේ අතටත් අපේ අම්මා තාත්තා උනත් කියන්නේ එහෙම ඒක ඇත්ත ඒක කොහොමද ඒ අම්මලා තාත්තලා කියන ඒ මතේ කොහොමද ඔය දෙන්නගේ පවුල් පසුබිමෙන් එහෙම කතාවක් එහෙම දේවල් කියලා නැද්ද නැත්තේ කොහෙද අම්බේ කියලා දැන්නම් දැන් ඉන්නවා ෂේප් එකේ දැන් ප්‍රශ්නයක් නැහැ දැන් පොඩි මැච් එකක් ගහගෙන යන හින්දා නැත්තම් ඉස්සර කියවනවා දැන් මොනවද කරන්නේ මටත් කියවනවා මටත් කියවනවා ජොබ් එකක් කරන්නේ නැද්ද වැඩට යන්නේ නැද්ද මේව බදාගෙන ඉන්නේ වීඩියෝ කරලා සල්ලි හම්බෙනවද දැන් වීඩියෝස් කරන්න දෙන්න එකතු වෙන්නේ කොහොමද කියන්නේ දැන් කියන්නේ ප්ලෑන් කරලා එකතු වෙනවද නැත්නම් ගෙවල් ළඟ නිසා ඕන වෙලාවක හිතිච්ච ගමන් වීඩියෝ එකක් කරනවද අපි ඒක වැඩක් කරන්න කලින් කල්පනා කරලා බලලා දෙන්න එකතු වෙලා කතා වෙනවා කතා වෙලා තමයි ඉතින් කෝල් එකකින් කතා වෙලා රැයට එම සෙට් වෙලා කතා වෙලා ඉතින් වෙරි කොච්චර කාලයක් යනවද ඒ කියන්නේ දැන් ඔයාලා කතා වෙනවා කියන්නේ අද කතා වෙනවා එතකොට දැන් වීඩියෝ එකක් විදිහට එළියට එන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද හරියට බැලුවොත් දැන් අපේ දැන් වෛරල් ගිහිල්ලා දෙන මිලියන ගණන් ගිහිල්ලා දෙන වීඩියෝස් තියෙනවානේ හරියටම කිව්වොත් ඒවා උදේ හිතලා දවල් ගහලා හවස දාපු වීඩියෝ පොඩි වෙලාවක් ඇතුළත කරන ඒවා තමයි සාර්ථක වෙන්නේ මං හිතන්නේ ප්‍රොමෝෂනුත් ඇතුළුව ප්‍රමෝෂනුත් ඇත මං හිතන්නේ මේ ප්‍රමෝෂන් වලට හරියම ක්‍රියේටිව් අයිඩියාස් වලින් ප්‍රමෝෂන් කරනවා අර අන්තිම වෙනකම්ම කාටවත් හිතෙන්නේ නැහැ ප්‍රමෝෂන් එකක් කියලා ඒකට අයිඩියාස් ගන්න කොහොමද මෙච්චර ක්‍රියේටිව් අයිඩියාස් තියෙන්නේ ඒ කියන්නේ මුල් දවස් ටිකේ අපි අර ඔඩියන්ස් එක අල්ලගන්න අරගොල්ලෑ අනුකරණය කරාට දැන් අපි කරන්නේ සම්පූර්ණයෙන් අපේ අයිඩියාස් ඔක්කොම අපි දැන් බාන්න අපේ කන්ටෙන්ට් වල මම හිතනවා අපි මාස දෙකක් විතර තමයි සම්පූර්ණයෙන්ම අනුකරණය කරේ ඊට පස්සේ අපි අපේ දැන් ගාන ඔක්කොම අපි හිතලා අපේ දේවල් තමයි අපි කරන්නේ ඒ තත්ත්වය අනුව ඒ කාලය අනුව තියෙන දේවල් තමයි ඉතින් අපි ඇත්තටම දාන්නේ දැන් මේ විහඟගේ මම ඇහුවොත් මේ කිරි සමන් එක්ක තියෙන ෆනියස්ම මූමන්ට් එක මොකක්ද කියලා ඇත්ත එක තියෙනද මේ කිරි සමන් ගාලා ඇත්තටම කිරි සමන් නෙමෙයි අයියෝ කමෙන්ට් දානවා කිරි සමන් මේ අද මේක කට් කරලා දාමු වරද මූ කිරි සමන් නෙමෙයි මේ ඉන්නේ තරුෂ දිදුලංග පොඩි කොල්ලෙක් කිරි සමන් නෙමෙයි දැන් මේ ගමනට ගෙදර අය බැන්නත් මොනවා කරත් ගෙදර අයගෙන් ලොකු සපෝට් එකක් හම්බෙච්ච නිසානේ අද මේ තැන ඉන්නේ ඒ සපෝට් එක ගැන කතා කරොත් දෙන්නම මුල් දවස් ටිකේ බැන්නා පස්සේ එන්න ගැන දැන් අවුලක් නැහැ ඉතින් ගෙදර කට්ටියත් අපිට සපෝට් මම හිතන්නේ ගෙදර අයටත් කාලෙත් එක්ක තේරෙනවා තරුෂ කතා කරොත් ඒකේ කාලෙත් එක්ක තේරෙනවා කියන්නේ මෙහෙමයි මුල් දවස් ටිකේ බැනගෙන බැන්නා හරිද ඊට පස්සේ ටිකක් යද්දි බැනලා එපා වෙලාද මන් දැන් මුකුත් කිව්වේ නැහැ ඊට පස්සේ අපි ගේමක් ගන්නවා කියලා දැනගත්තාන් පස්සේ ඉතින් ඒගොල්ලෝ ඉතින් පාඩුවේ අපි කරන දෙයට උදව් කරගෙන ඒ විදියට අඩික් කරගත්තා අපිට අනාගතයේදී ඔය දෙන්නගේ මියුසික් වීඩියෝ එකක් ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙයිද කොහොමද පුළුවන් මේ අවුරුද්ද තුන පුළුවන් වෙයි හින්ට් එකක් දෙමු ඒකනත් එහෙම ඇත්තටම අපි කලින් කරේ මේ අපි එක සැරයක් සින්දුවක් කරා බූට් සින්දුවක් කරේ මේ ඒක පොඩි ලව් කුට්ටපටයක් වගේ සීන් එකක් ඒක මං හිතන්නේ ජීවිත අත්දැකීමක් වෙන්න ඕනේ ඒක ලොකු ජීවිතයක් දෙන්න කාගේද මං අහන්නේ මේ දෙන්නකින් කාගේද ජීවිත අත්දැකීම ඒක අපේ ඒක මගේ අත්දැකීමක් ඒත් බලපාලා අපේ ඔක්කොටම ඒ කියන්නේ අපේ යාළුවා සෙට් එකට මං හිතන්නේ යාළුවගේ දුක අන්තිමට බලපාන්නේ යාළුවට මොකද කියනවනේ හැමතිස්සෙම ඇවිල්ලා ඉස්සම කියලා කියන්නේ මූ ගොඩක් මේ තියෙනවා පොඩි මැන්ටල් ප්‍රොබ්ලම්ස් තියෙනවා ඒ වගේ දේවල් වලට නෑ ඒ කියන්නේ මූ කියන්නේ මොකටද ඉතින් මම කීවල කියලා එපා වෙන්නේ නැද්ද ඇති ඉවරයිනේ එච්චරයි හැමදාම කියන්නේ මුල් ටිකේ අහලා මට එපා වෙලා අන්තිමට දැන් ඉතින් මට කියන්න දෙන්නේ කියන්නේ නෑ එතකොට කියන එක නවත්තනවා ඒ වුණාට අර කියන්න එපා කිව්වට ඒ වෙලාවට ළඟට වෙලා තියෙන දෙන සපෝට් එක ඒක කොච්චර වටිනවද ජීවිතේට එතකොට බයිනවා ඔබට මම කියන්නේ නැත්නම් ඉන්න බැරි කියලා බයින්න ගා කටට ඒව සීට් නැත් තියෙනවා ඔඩි දැන් එච්චරද හින්ට් එකක් විදියට දෙන්න පුළුවන් තව මොන හරි කියන්න පුළුවන්ද මියුසික් වීඩියෝ එක ගැන මියුසික් වීඩියෝ එක ගැනද හොඳ ආතල්ලයක් වෙයි ඉතින් නටලා පොද්දලේ මොන වගේ එකක් වේද කියන්නේ රැප් එකක් වෙයිද මොකක් වෙයිද නෑ රැප් එක ගන්න නිකන් නටන්න පුළුවන් හොඳ සින්දුවක් වගේ එකක් වෙයි ඉතින් වෙනස එහෙනම් ඔන්න නටන්න බලාගෙන ඉන්නවා නම් ඔන්න ළඟදිම අලුත් සින්දුවක් එනවා අපිත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉක්මනටම බලන්න නටන්නම් බලන්න දැන් මේ බිස්නස් අයිඩියාස් නැද්ද ඔය දෙන්නට බිස්නස් අයිඩියාස් කරලා ෆේල් වෙච්ච මිනිස්සු දෙන්නෙක් ඉස්සරහට කරන්න try කරලා කොයි වෙලාවෙද හරියයිනේ කරනවා අපි හරින්නේ අම්බේ අතන ඉස්සරහට තියෙන අයිඩියාස් මොනවද අපිට බලා ගන්න පුළුවන් වෙන්න ඉස්සරහට අයිඩියාස් ගොඩක් තියෙනවා අපි ඒවා මේ
අයිඩියාස් ටික එලියට එනගාම බලපුලේ ආවට පස්සෙද කියන්නේ දැන් මේ ෆේල් වෙනවා කියනවනේ ඇයි ෆේල් වෙන්නේ කොච්චර try කරලා තියෙනවද ඇයි අතාරින්න හිතෙන්නේ නැහැ කියලාත් කියනවනේ ඇයි අතාරින්න හිතෙන්නේ නැත්තේ ඇයි ෆේල් වෙච්ච එකෙන් ගත්ත අත්දැකීම් මොනවද කියමු ගොඩක් අය ඉන්නවා බිස්නස් අයිඩියාස් තියෙන බිස්නස් එකක් පටන් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අය එයාලටත් දෙයක් ගන්නත් එක කියමු බිස්නස් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම අත්දැක හිතන්නකො අපි බිස්නස් එකක් කරනවා කියලා බිස්නස් එකක් කරනවා නම් ඒ බිස්නස් එකට දැන් මුළුත් තියෙන අතේ තියෙන ඔක්කොම ගාන එකතු කරලා බිස්නස් එකට වියදම් කරන්න එපා අත්දැකීමෙන් කියන්නේ අනිවාර්යෙන් ෆේල් වෙනවා බිස්නස් එකක් කරනවා නම් අමතර අනිවාර්යෙන් අතේ තියාගන්න ඕනේ ගානක් මොකද බිස්නස් එකක් කියන්නේ මේ අදයට දිනු වෙලා ග්‍රෝ අප් වෙන එකක් නෙමෙයි දැන් සමහර අය කරන දෙයක් තමයි බිස්නස් එකක් කරනවා කියලා හිතාගත්ත ගමන්ම ජොබ් වලින් අයින් වෙනවා ඔක්කොම අතාරිනවා අන්තිමට බිස්නස් එකක් නැහැ අර Tamanට එන්න තිබ්බ එකම ආදායම් මාර්ගෙත් නැති වෙනවා එහෙම කරන්න එපා කියලා තමයි ඔය දෙන්න කියන්නේ නේද එහෙම කරන්න එපා ඇත්තට මේක ලොකු වැරද්දක් බිස්නස් එකක් කරනවා කියලා ජොබ් එකෙන් අයින් වෙලා බිස්නස් කරද්දී අන්තිමට බිස්නස් එකක් නැති වෙනවා ජොබ් එකක් නැති වෙනවා දැන් මේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා අලුතෙන් කන්ටෙන්ට් හදන්න ඒ එන්න හිතන් ඉන්න අයට ෆීල්ඩ් එකට අලුතෙන් එන්න හිතන් ඉන්න අයට මොනවද දෙන්න තියෙන උපදෙස් අතාරින්න එපා මොන දේ කරත් අලුත් දේවල් try කරලා අලුත් දේවල් try කරන්න ඔයා කියන්නේ ඔය කට්ටිය කරන දේවල් නැතුව මොනවාම හරි පිටරට කන්ටෙන්ට්ස් හරි මොන හරි බලලා ලංකාවේ නැති දෙයක් try කරන්න ඕනේ අනිවාර්යෙන් දියුණු වෙන්න නම් ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න ඕන නම් ලංකාවේ නැති දෙයක් try කරන්න ඕනේ ලංකාවේ නැති දෙයක් හැබැයි ඒක දිගටම කරන්නත් එපා දෙන්නගේ මම මෙහෙම අහන්නම්කො ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවද දෙන්නට කොහොමද දැන් මූට රයිට් නා මට නෑ මඩ කොයිද ප්‍රේමය ගැන කොහොමද දකින්නේ ඔයා කියන දකින්නේදී ප්‍රේමය ගැන දකින්නේදීද ඇත්තටම ප්‍රේමය ගැන දකින්නේදී කියන්නේ මේ මම ඇත්තටම ප්‍රේමය ගැන ඇත්තටම මේ කියන්න වචන නැහැ ඒ තරම් සුන්දරයිද සුන්දරයි හරියට දැනුත් විතරයි හරියට දැනෙන්නේ දැන් හරියට දැනෙලාද තියෙන්නේ කොහොමද දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් මේක බලන් ඉන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ ඉතින් දැන් මේ ඉන්නම කිව්වනේ කියන්නේ බොරුයි දැන් ප්‍රශ්න වෙයි පොඩ්ඩක් බොරු කියන්න මුරුදු වෙන්නත් ඕනේ බෑ කැමති නෑ කෙල්ලට පිට නෝද ඒක එයාට වෙන ෆෑන් බේස් එකක් ඔව් දැන් කිරි සමන්ටි කැමති අයත් ඇතිනේ ලොකු පිරිසක් ගෑල්ලමයි ආසෙන් පාලා ඉන්නවා හරිද එයා යෝඩියස් එක අල්ලගන්න හදන්නේ දැන් විහඟට ඇයි ප්‍රේමවන්තියෙක් නැත්තේ ආදරේ එපා වෙලාද කොහොමද මුන්ට නෑ කියන්න එපා නෑ කියන්න එපා ගොඩක් ඉන්නවද මෙයාට එකක් කියලා නෑ කතාව කියන්න එපා මෙයාට කැමැත්තෙන් ගොඩාක් අය ඉන්නේ අපිට දැනුත් අපි වෙනවා පැවිසතර මැත් එක්කනේ ඉන්නේ මෙයාට කැමති කට්ටිය ඉන්නවා මෙයා කැමති නෑ ඒ කියන්නේ මූ කැමති එක්ක අපිට යාළු කරගන්න දෙන්නෙත් නෑ හරිද මූ කියන්නේ මම සෙට් කරගන්නවා බා ටික දවසක් ගිහිල්ලා නෑ බං සෙට් නෑ බං ඒ කියන්නේ විහඟට මොකද හිතෙන්නේ ටික දවසක් කතා කරනකොට මේක හරියන්නේ නෑ මෙයා මගේ ටයිප් නෙවෙයි එහෙම හිතනවද මගේ ටයිප් එක නෙමෙයි අදාළ ඇත්තටම මගේ කතාව මම හැමදේම ඔය සම්බන්ධ ආදර සම්බන්ධතා නිදේවල් ඔක්කොම මේ කාලය තුල අයින් කරලා තියෙන්නේ මොකද ඕවත් එක්ක කියන්නේ මෙහෙමයි හරියට මිනිස්සෙක් දිනු වෙනවා නම් ආදර සම්බන්ධතාවයක් තිබ්බොත් හරි ආදර සම්බන්ධතාවයක් තිබ්බොත් දිනු වෙන්න පුළුවන් හැබැයි මං හිතන්නේ හරිය ආදර සම්බන්ධතාවයක් තිබ්බොත් අනිවාර්යෙන් ඒක බෑක්බෝන් එකක් පිරිමි ළමයෙක්ට විශේෂයෙන්ම අනිවාර්යෙන්ම ලොකු අයියා කන්ටෙන්ට් ක්‍රියේටිං වලට අමතරව තාම මොන හරි කරගෙන යනවද වෙන වැඩ අපි වෙන වර්ක් කරන්නේ අපි මේ අර ඒජන්සියක් කරන් යනවා සෝෂල් මීඩියා කන්ටෙන්ට් අපි කන්ටෙන්ට් හදනවා අපි බ්‍රෑන්ඩ්ස් එක්ක එකතු වෙලා අපි ඒගොල්ලෝ ප්‍රොමෝෂන් වැඩ කරනවා එතකොට දැන් ප්‍රොමෝෂන් වැඩ කොහොමද කරන්නේ අපි අපි කට්ටියව අපි ට්‍රේන් කරන කට්ටියව අපි දානවා වීඩියෝස් වලට අපි දාලා ඒකලුන්ට අපි වෙනම අපි හදනවා වෙනම ක්‍රූ එක කියන්නේ දැන් අපිත් එක්ක වටේ ඉන්න අයට වඩා අපි වෙනම පිටින් කට්ටිය අරගෙන අපි ක්‍රූ එකක් හදනවා ඒගොල්ලෝ කියන්නේ මේ අර සාමාන්‍ය සෝෂල් මීඩියාට ආස කට්ටිය ඉන්නේ අපි ඒගොල්ලොන් එකතු කරන් ඒගොල්ලොන් අප් කරනවා දැන් මං හිතන්නේ ප්‍රොමෝෂන් එකක් කරගන්න ඉන්න කෙනෙක්ටත් මේක වැදගත් වෙයි මොකක්ද නම ඒජන්සි එකේ අපේ මේකේ නම තමයි ඉන්සයිට් මීඩියා අපි ඒක අන්තර්ගතය ගැන කතා කරොත් ඒ කියන්නේ අපි ලංකා බ්‍රෑන්ඩ්ස් තියෙන්නේ ලංකාවේ ලොකු බ්‍රෑන්ඩ්ස් ඔක්කොම අපේ අතට අරගෙන අපි හරහා ඇඩල් කරනවා අපි ඒ කියන්නේ යාළගේ සෝෂල් මීඩියාස් බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්ස් ඔක්කොම සෝෂල් මීඩියා බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්ස් පෝස්ට් ඔක්කොම අපි කරනවා ලොකු ප්‍රොසීඩියර් එකක් කොහොමද ක්‍රූ එකෙන් ලැබෙන සහයෝගය කට්ටිය එකතු වෙලා කරන වැඩ ටික කොහොමද හොඳයි අර කට්ටිය එකතු කරගන්න ගියාම තමයි පොඩි කේස් එකක් කෙනෙක් දැන් හිතන්නකෝ ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඕවට උනේ දැනුම තියන අය දැනුම තියන අයව කොහොමද හොයාගන්නේ දැනුම තියෙන දැන් ඇත්තටම ඒක දුවන්නේ අපි දෙන්නගේ අපි දෙන්නයි දැනුමෙන්. ඒතර අපි කරන්නේ අපි
කට්ටිය හොයාගන්න. හොයාගෙන ඔය දෙන්නගේ තියෙන දැනුමත් එයාලට දීලා යාලවත් අප් කරගෙන යන ගමනක් මේක. අනිවාර්යයෙන්. මං හිතන්නේ හොඳ වැඩක් මේ සාමාන්‍යයෙන් පොඩි තැනක ඉඳගෙන ගේමක් ගන්න බලන් ඉන්න කොල්ල කෙල්ලන්ට chance එකක්. මම හිතන්නේ crew එකටත් එකතු වෙන්න ආසාවෙන් කට්ටිය ඇති. යාලටත් හොඳ අවස්ථාවක්. එයි ගොඩක් අය දැන් ඔය ෆීල්ඩ් එකට ආසාවෙන් ඉන්නවා. ඒගොල්ලන්ටත් ලොකු chance එකක්. අනිවාර්යෙන්. තව කතා කරමු මේක නම් මං හිතන්නේ හරිම ඉන්ට්‍රස්ට් ඒ කට්ටිය. ලොකු එකක් කියන්නේ අපිට සෙට් වෙච්ච ලොකුම මේ බාධකය තමයි අපිට කට්ටිය හොයාගන්න තියෙන එක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් ඔය කෙල්ලෝ එහෙම ඉන්නවා followers ලා 10,000 පැන්න ගමන් like ලක්ෂ පැන්න ගමන් DM promotion කියලා ගහලා ඉන්න කට්ටිය. මම දැන් ඔයක කෙල්ලකින් ඇහුවා DM promotion කියන්නේ මොකක්ද? DM කියන්නේ මොකක්ද කියලා. ඒකේ තේරුමවත් දන්නේ නැතුව සමහරව දා ගන්නවා. තේරුමවත් දන්නේ නැහැ. 100k like follow like දුන ගමන් followers 10,000 වුණේ ගමන් page එකට මම ප්‍රසිද්ධයි මම content creator කෙනෙක්ද දාලා about එකට content creator social media content creator influencer DM promotion ගාන අහන්න කීයද 50,000යි 60,000යි ඔව් අපි location වලට එන්නත් ඕරනේ කෙලින්ම ආගෙන කෙලින්ම 50,000 කියන්නේ මං හිතන්නේ මේ කරගන්න අයට වැඩකුත් නැහැ. මං හිතන්නේ යාලට විතරයි ඒකේ ප්‍රතිලාභය තියෙන්නේ. කියන්නේ ප්‍රොමෝෂන් එක කරන කෙනාට විතරයි. මං හිතන්නේ අර කෙනෙක් ප්‍රොමෝෂන් එකක් කරගන්නේ ලොකු බලාපොරොත්තුවකින් ඉන්නේ. තමන්ගේ පොඩි හරි බිස්නස් එකට සල්ලි කීයක් හරි එකතු කරගෙන ප්‍රොමෝෂන් එකක් කරගන්නේ තමන්ට වාසියක් වෙන. අන්තිමට ඒක නොවෙනව නම් එතන ලොකු ප්‍රශ්නයක් නේ. දැන් අවුලක් නේ views 300ක් 400ක් ගිහිල්ලා ප්‍රොමෝෂන් ලක්ෂයට ඒක තමයි ලොකු ප්‍රශ්න. ඇත්තටම ගර්ල්ස්ලා කියන්නේ මෙහෙමයි සමහර කෙල්ලොන්ගේ හැමෝම නෑ. ඔයගොල්ලෝ ගොඩක් කෙල්ලෝ විදියට නෑ මං හිතන්නේ බොහොම අතලොස්සක් ඉන්නවා. හරිම ලස්සනට හරිම ක්‍රියේටිව් විදිහට කරගෙන යනවා. එහෙම පිරිසකුත් ඉන්නවා. සමහර රෝගී කට්ටියත් ඉන්නවා ඉතින්. හරි කැමතියි අපි ඒගොල්ලන්ට. ගොඩක් අපි ගොඩක් කරන්නේ මොකක්ද අහම මේ ඔය ප්‍රොමෝෂන් ප්‍රයිස් එක කියමුද? අයියා මගේ ප්‍රොමෝෂන් ප්‍රයිස් එක 80යි. මං හිතන්නේ විදිහටම කියනවා. 80යි. ඔයාගේ වැඩත් හින්දා අපි 40කට විතර කරමුකෝ. ඇයි නංගි ඉච්චර අඩු කරන්නේ? අනේ එහෙම කරන්න එපා අපි 80කටම කරමු. ඊට පස්සේ කරනවද කොහමද? ඒ කියන්නේ ඒක කොහමද? ඒ කියන්නේ කරන්නේ නැහැ කියන තැනට එන්නේ. බයිට් කරන්නත් කරනවානේ. අපිට ආතල්නේ. දැන් ආතල්ද සාමාන්‍යයෙන් නෑ මං හිතන්නේ සාමාන්‍ය ඔයාලවත් එච්චර ලොකු ගාණක් ගන්න නැතුව ඇති ප්‍රොමෝෂන් වලට. ඉතින් නෑ ඒකත් කමක් නැහැ කියන්නකෝ. දැන් සාමාන්‍යයෙන් දැන් මෙහෙමනේ කන්ටෙන්ට් වල එක එක තැන් තියෙනවා. පැති කඩවල් බොහොමයක් තියෙනවානේ. තියෙනවානේ. දැන් සමහර කට්ටිය ඉන්නවා ඇවිදන් ගිහලා හායි මේක අපි මේක තියෙනවා මේක මං ගත්තා ඒකයි. සමහර කට්ටිය ඉන්නවා ගෙදරට ඕඩර්ස් කරලා මම මේක ගත්තේ මේකෙන් මම මේක ගත්තේ මේකෙන් මට මේකට මේක ගියා. සමහර අය ඉන්නවා අර මේවා යූස් කරනවා කියලා මිනිස්සුන්ව හරියට නොමග යවනවා. ඒගොල්ලෝ අර වගේ කාටක් කිව්වම තමයි පාවෙන්නේ. දැන් හිතන්න අපි වගේ කන්ටෙන්ට් මහන්සි වෙලා දැන් අපි කන්ටෙන්ට් නෑ ඒ කියන්නේ ඔයාලා කන්ටෙන්ට් එක හදනවා කියන්නේ ස්ක්‍රිප්ට් එක ලියන තැන ඉඳන්ම කොච්චර තියෙනවනේ. අනික හරිම ක්වොලිටි වීඩියෝස් එක කියන්නේ ක්වොලිටියට වැඩක් කරගන්න. දැන් මම හිතන්නේ ඔය ගණන් කියන ගොඩක් අය කරන්නේ ෆෝන් එකෙන් තමන්ගේ ෆෝන් එකෙන් නිකන් වීඩියෝ එකක් කරලා දාන එක. එතකොට එහෙම අයගේ ඔයාලගේ අතර වෙනසක් නැතුව යනවා යාලා කරන වැඩේ. කරන වැඩෙන් කියන්නේ ඒක හෙට ආතල් එකද නිකන්නේ. දන්න අය දන්නවා ඉතින් ඒක ආතල් එකත් හැබැයි. දැන් අපි ඔයාලා දෙන්නගේ මේ එන්න දින සින්දුව ගැන කතා කරානේ. අපි පරණ සින්දුව ගැන කතා කරොත් ඒක ගැනත් කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්. කතා කරන්න පුළුවන් මේක. මම හිතන්නේ කතා කරන්න කලින් සින්දුවේ පොඩි කෑල්ලක් දෙන්නත් එකම කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. දෙන්න තේ කියන්නේ. තවරක් කැල්ල කරමු සින්දුව කියන්න. රැප් කැල්ල රැප් කැල්ල මෙයානේ මේ කියන්නේ. අපි දම්සර කියන්නේ. නෑ දැන් කමන්නේ කියමු ඔයා ඉතින්. දැන් කියන්න. කියන්න බැරි නැහැනේ. බැරි නෑනේ. ඔබ මහදේ මැව්වේ පෙම් කවි අද දුක් ගීයක් මන්නේ සිව්වසරක කාලය අතරේ ඔබ මෙන් තව කිකු නෑ මන් දන්නේ ඔබමයි ප්‍රියාවී මා මතකේ අවදි කළේ එලෙසක මූලාවී ඔබ මා සිතට වූවේ වශී උනේ නුඹ ඔය මායංකාර දැස්සට රත්ත පැදි තොල් පෙද්දික මතකයි මට ලාවට හිනාවට ආස කරේ මන් දකින්න හැමදාටම තාම මතක හීන මැව්ව නිදි මරන් හැම රැයක්කම කෑරෙන පෑරෙන එන කෙදිනකාරි සිතුවද වර්ෂ 4ක ආදර කතාව මර දැමුවද අපි හමුුන් හේතුව අපි හමුණු දිනයකද ආදර රස මකවද මට පවසුන මෑන සද ඉවසුන බෑ මට කාගේ එක්ස් ගැනද ඔය සින්දුවෙන් කියන්නේ? යාගේ සිව්වසරක ප්‍රේමයක්. ඔව්. සින්දුවේ කියවිච්ච විදිහට. මේ ස්පොට් එක කියන්න ඕනේ මේ සින්දුවේ අපේ රැප් පාර්ට් එක කරන අපි දම්සර කියලා දම්සර මල්ලි කියන්නේ කෙනෙක්. මං මෙයා නෙවෙයි
ඒකද බෑට අසල පැට්ටුවාට හිතන්න එපා. හිතන්න එපා. හරි. ලව් එක ගැන කතා කරමු. කතා කරමු. ලව් එක ගැන කතා මාත් එතන දෙනකන් තමයි බලන් හිටියේ. ඒක ගැන දන්නේ අපිම තමයි ගොඩක්. හරි ඕක කතා කරමු දුක ආපු යාළුවා විදියට කියමු. ඔය වේදනාව අද මෙතන එළියට දැන් දෙමු. ඔබ කියන්නේ ඉස්සලා අර කිව්වා එක සැරයක් ඉන්ටර්වියු එකේදී මම මාර කතා ටිකක් කියනවා. මම මැරෙන්න ගියාලු. මම මැරෙන්න ගිහින් මාව බේරගත්තලු. ඇත්ත කතා කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. ඉවර වෙලා ගිහලා ගහගත්තත් ප්‍රශ්නයක් නෑ. දැන් කතා කරමු ඇත්ත. ඔව් ගාගත්තත් එන කාපු කතා ඒක කරා. තමයි. ගන්න එපා මට මට වීඩියෝ කරන්න බෑනේ. කිරිසමන් කියන කමෙන්ට් එක වැටෙන්න මං ඉන්නේ. හරි කතා කරමු කොහොමද ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නේ කොහොමද මේ සින්දු ලියන තැනකට වෙනකන් කියන්නේ බූට් එක කන තැනට වෙනකන් එන්නේ. මෙහෙමයි මේ කියන්නේ බූට් එක කාපු ගමන් මම මේ සින්දුව කරේ මෙයා. ටික කාලයක් හිටියා. මෙයා ටික mind එක කාලයක් mind එක විරහවෙන් ඔව්, වේදනාව විඳලා නායක විරහ වචන වලට විඳලා. පෙරලනවා. ඔව්. විරහ කියන්නේ ඒකත් කල්පනා කරලා අපේ අයියා ලිව්ව ඊට පස්සේ. මම අයියා ලිව්ව මෙයාගේ ස්ටෝරි එක මෙයා අයියා ලිව්වේ. මම අයියාට කිව්වා අයියේ මෙහෙම සින්දුවක් එන්නවනේ මෙහෙම කියන්න ඕනේ කියලා සයියා ඒක හදලා කිව්වා. ඒ දවස්වලදී අපි ලොකු පීක් එකක් නැහැ මාළු අර ඒ දේ කරේ මේ අර මෙයාගේ තියෙන මේකටත් එක්කම තමයි ඒක ඒ සින්දුවේදී පවා විහංග ගෑල්ලාමයාව හරිම ලස්සනට වර්ණනා කරලා තියෙනවනේ. ඇයි ඉතින් එච්චර ලස්සන ආදර කතාවක් ඇයි වෙන් වුනේ? ආදර කතාව කෙසේදත් ඒ සින්දුවට අපිට ඒ කාලේ දීපු පිස්සුව කියන්නේ අපිට ඒ කාලේ දැන් අපි සෝෂල් මීඩියා අප්ඩේට් උත් නැහැ මුකුත් නැහැ. හරිද අපි නිකන් සාමාන්‍ය කොල්ලෝ දෙන්නේ. මුගේ අතේ සල්ලි නැහැ මගේ අතේ සල්ලි නැහැ. අපිට ද සින්දුවක් කරන සාමාන්‍යයෙන් අපි සින්දුව හොද සින්දුව කියන්නේ සම්තෝර තමයි. ඒ කාලේ වෙනකොට අම්තාක් දුරකට ප්‍රසිද්ධද කොහොමද? ඈ මොන ප්‍රසිද්ධද අපි දන්නෙත් නැහැ අපි දන්නෙත් නැහැ ඒ කාලේ. මාරු කාලේ මාරම පිස්සුවක් තිබ්බ අර දාලා ගිය එක්කෙනාට සින්දුවකින් ප්‍රතිචාරය දක්වන්න මාර ආසාවක් තිබ්බා. ඒකද සින්දුව හදන්න අපි සල්ලි එයා රියැක්ට් කරාද සින්දුව වෙනුවෙන් ප්‍රතිචාරයක් දැක්වුවද කොහොමද? දන්නේ නැහැ. රියැක්ට් කරාගේ කොහොමද දන්නේ දැන් පස්සේ අර පාරේ යද්දි දකින්නවා කරන කනෙක්ෂන් එකක්වත් තිබ්බේ නැද්ද? දැනටත් කතා කරන්නේ නැහැ. අපේ ක්‍රිකට් ඒ දේ කරා කියන්නේ අපි ඔක්කොම කරා වගේනේ. අපි එක එක කතිදී අයත් එක්ක කතා කරන්නේවත් මේවා කරන්නවත් නැහැ ඉතින්. දැන් කතා කරන්නේ ඇත්තට මෙහෙමයි ඉතින් මෙහෙම සීන් නැතන. ඒ කාලේ අපිට මුකුත් නැති කාලේ අපි ළඟ හිටියේ නැති මිනිස්සුන්ට අපි දැන් තියෙන කාලේ කතා කරන්නේ මොකටද? ලොකුමක් නෙමෙයි ඒක දැන් තමයි. සාමාන්‍යයෙන් එහෙම ගෑල්ලමෙන් ගියාම තැනකදී ගෑල්ලමට දුක හිතෙනවනේ. එතකොට ආපස්සට එන අවස්ථාවක් තියෙනවනේ අනිවාර්යයෙන්ම. ඒම අවස්ථාවක් තිබ්බේ නැද්ද? මෙන්න මෙයාගේ ලව් එක අපි දන්න දානට 3-4 පාරක්ම තරහ වෙලා යාළුලා ඉන්නේ මේ දෙන්න. තරහ වෙලා යාළුලා දෙනවා. මෙයාගේ TikTok එකේ අදට ප්‍රයිවට් දාපු වීඩියෝත් ඇති. ඒ එහෙම නෙමෙයි කියන්නේ අර ඒකල පිස්සුවෙන් වගේ හිටියේ අපිට ඊට පස්සේ දැන් අපි මෙහෙම අපිට තැනක් තිබ්බේ නැති වුණාට අපිට අර අපේ ඒ කියන්නේ ඒක පාසල් කාලේ ප්‍රේම සම්බන්ධතාවයක්ද? අපිට ඒ කියන්නේ අපිට දැන් තැනක් මුකුත් නැති වුණාට අපිට ඒ කියන්නේ මිනිස්සු හිටියේ අපේ රුහන්ස් රවර්ස් ඒගොල්ලෝ එම කියන්නේ කවදාරි මුන් ගේමක් ගහයි මුන්ට අපි දැන් උදව් කරනවා කියලා අපිට ඒ සින්දු වලට සපෝට් එක දුන්නා අපිට අදටත් උදව් කරනවා එහෙම කට්ටිය සපෝට් නොකරන නම් අද ඔය දෙන්න වගේ දෙන්නෙක් බී නොවෙන්න තිබ්බා. ඒගොල්ලෝ අපේ යාළුවෝ ස්තුති කරගෙන අවස්ථාවක් කරගමු. ඔව් අපිට ඉතින් අපේ රුහන්ස් රවර්ස් ලොකු සප්පයක් දුන්නා ලොකු කියන හායි කාටවත් දෙන්න සුපිරියක් දුන්නේ අය. කන් වතුර දවසලේම අපිට මේව කළා ඕගොල්ලෝ කරන්න වැඩ ටික කරන්න උදව් කරන්න මිනිස්සු උදව් කරන්න අපි සපෝට් එක දෙන්න. ගොඩක් අය ඒක මෙහෙ විතර නෙමෙයි අපට වඩ විතර නෙමෙයි අයියන්ගේ පැත්තේ ගොඩක් තැන්වල අපි ගිහිල්ලා මේ මිනිස්සුන් උදව් කරා. ඒගොල්ලෝගේ උදව්වේ. ඒගොල්ලෝ උදව්වේ. ඉතින් ඒගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් කට්ටිය ඉන්නවා. අපේ යාළුවෝ ඒ ඔක්කොම අතර නෑ යාළුවා උදව් කරා වගේම ඔයාලා ඒ උදව් ලබාගෙන ඔයාලා හරි තැනකට එන්නත් ඔයාලගේ ලොකු වෙහසක් මහන්සියක් දරන්න ඕනේ නේ අනිවාර්යෙන්ම. අවසාන වශයෙන් පොඩ්කාස්ට් එක ඉවර කරන්න කලින් ඔයාලට මොන හරි කියන්න තියෙනවද බලන් ඉන්න අයට ඔයාලගේ ප්‍රේක්ෂකයන්ට ඒගොල්ලන්ට මොන හරි දෙන්න පණිවිඩයක් මොන හරි දෙයක් තියෙනවද? ගොඩක් අය ඉන්නවා වීඩියෝ කරන්න ආසාවෙන්. වීඩියෝ කරන්න ඒගොල්ලෝ ගොඩක් අය ලොකු දේවල් බලාපොරොත්තු වෙනවා මුලදී. ඇත්තටම මේ ලොකු දේවල් ඕනේ නැහැ වීඩියෝ කරන්න. තමා ගතේ තියෙන ෆෝන් එක තිබ්බත් ඇති මුල. ඊට පස්සේ අප්ඩේට් වෙනවා. අපිත් මුලින්ම ෆෝන් අපි පොඩි ෆෝන් අපි කර ෆෝන් අපි කොහමද අපි නිකන් ඔය බැටවල් වල ෆෝන් හයි කරලා ඉවරලා අපි වීඩියෝ කරා. කොහොම ක්‍රූද ඒ කාලේ මූයිමා යනවා පට්ටව්ව ඇවිදා යනවා යාළුවෝ කැලණියට යනවා. ඕ කොමල්ල වැඩ කියන්නේ කට්ටිය වැඩනේ. වැඩ කරනවා අපි ඒ දේ කරාට කට්ටිය දැන් මං හිතන්නේ ඒවා මේ වගේ තැනක ඉඳලා කතා කරනකොට හරිම සුන්දර මතක ඒ කාලේ මතක් වෙනකොට. අපි එන ගමනොත් ඒවා ගැන කතා කරගෙන ආයේ මාර ඒ කියන්නේ ඒක කතා කරද්දි මාර මේ මොටිවේෂන් එක අපිට මොටිවේෂන් එක අපි ඒ කරපු දේවල් කතා කරද්දි මං හිතන්නේ බලන් ඉන්න අයටත් මොටිවේෂන් එකක් වෙයි අනිවාර්යයෙන්ම මෙහෙම පොඩි තැනක ඉඳන් මෙහෙම මේ කොල්ලෝ දෙන්නෙක් මෙහෙම ආවනම් ඇයි අපිටත් බැරි වගේ ප්‍රශ්නයක් එනවා නම් මං හිතන්නේ හොඳයි.
අතාරින්න නැතුව හැමදේම කරන්න ඕනේ. දැන් අපිටත් මිස් වෙච්ච තැන් තිබ්බා අපිට අපි රෙස්ටුරන්ට් එකක් කරා ඒක මිස් වුණා අපිට. මම හිතන්නේ වැරදි තමයි ඒකටනේ මනුස්ස ස්වභාවය කියන්නේ. අපිටත් අපි දැන් මුලදිත් අපිට මේ කන්ටෙන්ට් කරද්දිත් අපිට වැරදිලා තියෙනවා. කාර්යවත් මං හිතන්නේ තියෙන පළවෙනි අඩිය සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් මාරු ලොකු වාසනාවන්ත මිනිස්සෙක් වෙන්න ඕනේ. මනුස්සෙට වරදින්න ඕනේ වැරද්ද හදාගෙන ඉදිරියට යන්න. ආවේ වැරද්ද වෙන්නේ නැති වෙන්න ඒ වැරද්ද වෙන්නේ අපි. අවාසනාව වුණත් වාසනාවකට පෙරලන්න පුළුවන් මං හිතන්නේ උත්සාහය තියෙනවා නම්. ඇත්ත. උත්සාහය ධෛර්යය අදිෂ්ඨානය ආසාව අවාසනාව මේවා කියලා මේ හිත හිටියොත් නම් කවදාවත් මනුස්සෙට ඇත්තටම දිනුන වෙන්න බෑ. ප්‍රශ්න එද්දී ආයේ එන්නේ එහෙනුයි වටෙන්ම ඉතින් ප්‍රශ්නත් එක්ක ප්‍රශ්න කීකී ඔළුවේ හිටන් හිටියොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ. ප්‍රශ්න වලට හරි විදියට මුහුණ දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ නේද? ප්‍රශ්න වලට හරි විදියට මුහුණ දෙන්න ඕනේ. බොහොම ස්තුතියි එහෙනම් දෙන්නටම මේ වගේ සොඳුරු කතා බහක් එක්ක අපි වෙනුවෙන් සම්බන්ධ වුණාට මේ අවස්ථාවට. ඔව් බොහොම ස්තුතියි ඔයාලටත් මනිවර්ස් හැමෝම ෆලෝ කරන්න YouTube, Facebook, TikTok, Instagram ඔක්කොම. ඉතින් අපිට සතුටුයි අපි ආරාධනා කරාට. ඇත්තටම. මේ වගේම සොඳුරු කතා බහක් එක්ක මේ වගේම වීඩියෝ එකකින් ආයෙ ඉක්මනට හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමින් ඉන්න ඕනේ.